භික්ෂූන් වහන්සේලාට මස් වර්ග 10ක් වළඳන්න එපා කියලා සඳහන් කරනවා බුද්ධ දේශනාව තුළ. ඒ අතරින් පළමුවෙනි මස් වර්ගය තමයි මිනි මස්. දෙවෙනි මස් වර්ගය තමයි ඇත් මස්. භික්ෂූන් වහන්සේලා මස් මාළු වළඳනකොට කාරණා 3කින් පිරිසිදු නම් මස් මාළු වැළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සියලු දෙනාටම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හාමුදුරන් වහන්සේලා මස් මාළු වළඳන එක හොඳයිද? සමහරව ඒක දානෙට පූජා කරලා වළඳනකොට හිතාමනාප කරගන්නවා. සමහර දානෙට හදලත් හාමුදුරුවලට පිළිගන්නන්නේ නැහැ. සමහරු අහනවා ඇත්තටම මස් මාළු වළඳන එක හොඳයිද කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට බුදුදහම ඇතුලේ ත්‍රිපිටකයේ උගන්වන පිළිතුරු සමග ඔය ඇත්තන්ට උත්තරයක් දෙන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. තේරවාදී බුදුදහම තුළ මස් මාළු වැළඳීම ඇත්තටම හාමුදුරන් වහන්සේලාට කොතනකවත් තහනම් කරලා නැහැ සම්පූර්ණයෙන්ම. හැබැයි එහෙමයි කියලා ඒවට නීති රීති දාලා නැත්තේත් නැහැ. භික්ෂූන් වහන්සේලාට මස් වළඳන්න නීති රීති කිහිපයක් තියෙනවා. අන්න ඒවට එකඟ වෙලා මස් මාළු වැළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද ඔය ඇත්තන්ට කාරණා 3ක් කියලා දෙනවා මස් මාළු වැළඳීම සම්බන්ධව. එකක් තියෙනවා ත්‍රිකෝටි පාරිශුද්ධියෙන් යුක්ත වෙන්න ඕනේ මස් මාළු වළඳන්න. දෙවැනි කාරණාව තමයි ලෝතර තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මස් වර්ග 10ක් වළඳන්න එපා කියලා. ඒ මස් වර්ග 10 ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපි කවුරුත් දන්න බුදුරජාණන් වහන්සේට සංසාරේ පුරාම වෛර කරමින් කරදර උපද්‍රව පමනවමින් සංසාරේ බුදු වෙන ආත්මේ දක්වාම වෛරයෙන් ආපු දේවදත්ත හාමුදුරන් වහන්සේගේ පංචවරේ ඍජුවම සඳහන් වෙන භික්ෂූන් වහන්සේලාට මස් මාංශ වැළඳීම ජීවිතාන්තයේ දක්වා තහනම් කරන්න කියන ඉල්ලීම. ඔන්න ඒ කරුණු තුන තමයි අද මස් මාළු සම්බන්ධව ඔය ඇත්තන්ට පැහැදිලි කරන්නේ. මේ කරුණු තුනෙන් ඔය ඇත්තන්ට ඍජුවම භික්ෂූන් වහන්සේලාට මස් මාළු වළඳන්න හොඳයිද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි, පළවෙනි කාරණාව තමයි මම දේශනා කරපු භික්ෂූන් වහන්සේලා මස් මාළු වළඳනකොට කාරණා 3කින් පිරිසිදු නම් මස් මාළු වැළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හඳුන්වනවා ත්‍රිකෝටි පාරිශුද්ධිය කියලා. ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ ඒක කරුණු 3කට බෙදනවා. පළවෙනි කාරණාව තමයි පින්වත්නි අදිට්ඨ. දෙවෙනි කාරණාව තමයි අසුත. තුන්වෙනි කාරණාව තමයි අපරිසංකිත කියන්නේ. ඉතින් අදිට්ඨ කියලා සඳහන් කරනවා ඔයගොල්ලෝ දානය සකස් කරනකොට මස් මාංශ පිළියෙල කරනවා නම් ඒ පිළියෙල කරන මස් මාංශ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දානයක් පූජා කරන්න අප වෙනුවෙන් මස් මාංශ එහෙම නැත්නම් සතෙක්ගේ ජීවිතයක් අපි මරණව දැක්කනම් අපිට මේ මස් මාළු වළඳන්න කිසිම අයිතියක් නැහැ. ඒ කියන්නේ අපි වෙනුවෙන් මරණ අපේ දාන වෙනුවෙන් මරණ සතෙක්ව දැක්කනම් අපිට මේ මස් මාළු වළඳන්න කිසිම අයිතියක් නැහැ. දෙවෙනි කාරණාව තමයි අසුත. අපි දානයකට වැඩම කරලා හෝ පිණ්ඩපාතේ වඩිනකොට මෙන්න මේ අහවල් පුද්ගලයා අපි වෙනුවෙන්ම මේ සත්වයා මරලා අපිට පූජා කරන්න ඉන්නවා කියලා අපි දන්නවනම් ඒ සතා මරලා තින්නේ අපි වෙනුවෙන්ම කියලා අපි ඇහුවනම් අපිට මේ මස් මාළු වළඳන්න කිසිම අයිතියක් නැහැ. ඒකට හේතුව තමයි ඒවා අපි වෙනුවෙන් මරලා තියෙන්නේ එතකොට අපේ හිතේ ඇතිවෙන සිතුවිලිත් එක්ක පින්වත්නි අපිට ඒක තහනම් වෙනවා. ඒ කියන්නේ ඔය ඇත්තන් අපි වෙනුවෙන් මස් මාළු පූජා කරනකොට ඒ මස් වලට භාජනය වෙන සතා මරණවා අපි දැකලා තියෙනවා නම් අපි ඒ සතා අපි වෙනුවෙන් මරුවා කියලා අහලා තියෙනවා නම් අපිට ඒ මස් මාළු වළඳන්න කිසිම අයිතියක් නැහැ. තුන්වෙනි කාරණාව තමයි මේ සත්වයා මස් වෙනුවෙන් අපි වෙනුවෙන්ම පිළියෙල කරලා තියෙනවා කියලා සැකයක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට මස් වළඳන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් අපි වෙනුවෙන් මරපු සතෙක් කියලා අපි දැක්කනම් අපි වෙනුවෙන් මරලා තිනවා කියලා අපි ඇහුවා නම් මේ කන් දෙකට
අපි වෙනින් මරලා තිනවා කියලා අපිට පුංචි හෝ සැකයක් හිතේ ඇදුනා නම් අපිට මේ මස් මාළු වළඳන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඔන්න ඔය කරුණු තුනෙන් පිරිසිදුව ඔය කරුණු තුන නැත්තම් භික්ෂුන් වහන්සේලාට මස් වැළඳීම සාමාන්‍ය කාරණාවක්. එහෙම වළඳන්න බුද්ධ ශාසනය තුල අනුමැතිය තියෙනවා. පින්වත්නි, දෙවැනි කාරණාව තමයි භික්ෂුන් වහන්සේලාට මස් වර්ග 10ක් වළඳන්න එපා කියලා සඳහන් කරනවා බුද්ධ දේශනාව තුළ. විනය පිටකයේ මහා වග්ගපාළියේ බේසජ්ජක්ඛන්දයේ මස් වර්ග 10ක් ගැන සඳහන් කරනවා. ඒ අතරින් පළමුවෙනි මස් වර්ගය තමයි මිනි මස්. දෙවෙනි මස් වර්ගය තමයි ඇත් මස්. තුන්වෙනි මස් වර්ගය තමයි අශ්ව මස්. හතරවෙනි මස් වර්ගය තමයි සුනක මස්. පස්වෙනි මස් වර්ගය තමයි සර්ප මස්. හයවෙනි මස් වර්ගය තමයි පින්වත්නි සිංහ මස්. හත්වෙනි මස් වර්ගය ව්‍යාඝ්‍ර මස්. අටවෙනි මස් වර්ගය දිවි මස්. නවවෙනි මස් වර්ගය වලස් මස්. 10 වෙනි මස් වර්ගය හයිනා මස්. ඉතින් මෙන්න මේ මස් වර්ග 10 භික්ෂූන් වහන්සේලාට වළඳන්න තරයේම තහනම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සමාජයේ ඉන්න මිනිස්සු මේ සඳහන් කරපු නම් 10න් තියෙන මේ මස් වර්ගවල ඉන්න ජීවීන් සමහර විටදී පිළිකුල් කරනවා. ඇතැම් තැනකදී අශ්වයා අලිය වගේ සත්තුන් පින්වත්නි රාජකීය සත්තුන්. විශේෂම කාරණාව තමයි භික්ෂූන් වහන්සේලා මේ මස් වර්ග 10ලා කැලේට භාවනා කරන්න වැඩියට පස්සේදී මේ මස් වර්ග වළඳලා යන භික්ෂූන් වහන්සේලා තුලින් එන ඉව කැලේ ඉන භයානක සත්තුන්ට දැනෙනවා. දැනිලා ඇවිල්ලා භාවනා යෝගී භික්ෂූන්ට කරදර කරන්න පෙළඹෙනවා. ඉතින් අන්න ඒකත් හේතුවක් තමයි මේ මස් වර්ග 10 තහනම් කරන්න හේතුව. ඉතින් ත්‍රිකෝටි පාරිශුද්ධියට අදාළ නැත්නම් ඒ කියන්නේ ඒ කාරණා තුනෙන් පිරිසිදු නම් මේ මස් වර්ග 10ක් නෙවෙයි නම් අනිකුත් මස් වර්ග වළඳන්න භික්ෂුන් වහන්සේලාට කැප සරුත්භාවයේ තියෙනවා. ඉතින් ඔය ඇත්තන් දැන් තේරුම් ගන්න දානයක් පූජා කරද්දී මස් වර්ග පිළිගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතැම් විට දීලා වළඳන දිහා බලාගෙනත් අපහැදීමක් ඇති කරගන්නවා මෙහෙම අනුන් සත්වයේගේ ප්‍රාණියගේ මස් වළඳන එක කැපයිද කියලා. ඉතින් පින්වත්නි, කොයි වෙලාවකවත් මස් මාළු වළඳන එක වැරද්දක් නෙමෙයි. ඔය කියපු කාරණා ටික ඇරුණුකොට. ඉතින් ඔන්න ඔය නීති රීති වලට අනුව මස් මාළු වළඳනවා නම් භික්ෂුන් වහන්සේලා කිසිම ප්‍රශ්නයක් නැහැ. පින්වත්නි, තුන්වෙනි කාරණාව තමයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගෙන් කරුණු 5ක ඉල්ලීමක් කරා දේවදත්ත හාමුදුරුවෝ. ඒත් බුදුරජාණන් වහන්සේ ඒවට එකඟ වුණේ නැහැ. ඉතින් ඒ කරුණු 5න් එකක් තමයි භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තය දක්වා නිර්මාංශ වෙන්න ඕන කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. උන්වහන්සේ දේශනා කරේ කැමැති භික්ෂුවක් නිර්මාංශ වෙන්න, කැමැති භික්ෂුවක් මස් මාළු වළඳන්න කියලා. ඒතර එතනින්ම පැහැදිලි වෙනවා අපිට අර කලින් කියපු ත්‍රිකෝටි පාරිශුද්ධිය. ඉතින් මේ ත්‍රිකෝටි පාරිශුද්ධිය මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. ජීවක වෛද්‍යවරයා මස් මාළු සම්බන්ධව විමසුව අවස්ථාවේදී ඉතින් ඒකේ තියෙන ත්‍රිකෝටි පාරිශුද්ධියෙන් යුක්ත නම් අර කලින් කියපු මස් වර්ග 10ටත් අදාළ නැත්නම් භික්ෂුන් වහන්සේලා මස් වර්ග වැළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් භික්ෂුව කියන්නේ දායකයා මත යැපෙන්නේ. ඉතින් අපි ඒවා තෝරා බේරා වළඳන්න ගියොත් දායකයා පව අපහසුතාවයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇතැම් ප්‍රදේශවල ඇතැම් සංස්කෘතීන් වල ජීවත් වුණු පිණ්ඩපාතිකයෝ භික්ෂුන් වහන්සේලා ලොකු අර්බුදයකටපත් වෙනවා භික්ෂූන්ට ජීවිතාන්තය දක්වා මස් මාංශ වැළඳීම තහනම් කරාන. ඉතින් අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් එහෙම ඍජුවම ඉල්ලීමක් කරන් උන්වහන්සේකට කැමති වෙලා නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කරපු මස් වර්ග 10ත් ත්‍රිකෝටි පාරිශුද්ධියටත් එකඟ නම් භික්ෂුන් වහන්සේලා කිසිදු මස් වර්ගයක් වැළඳීම වැරද්දක් නැහැ. ඉතින් ඒක නිසා මං හිතනවාද මේක ශ්‍රවණය කරපු ඔයාලට ඒ සම්බන්ධව තිබිච්ච ගැටලුව निराවරණය වෙන්න ඇති කියලා. පින්වත්නි, එහෙනම් මං හිතනවා අද මේ පුංචි ධර්ම දේශනාව තුළින් ඔයගොල්ලන්ට තිබුණු ලොකු ප්‍රශ්නයකට උත්තරයක් හම්බෙන්නේ නැති කියලා. එහෙනම් තවත් මේ වගේ ධර්ම දේශනාවකින් අපි ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.